කැලයක් තිබ්බලු. මේ කැලේ ඉන්න සිංහයා, කැලේ රජා. සිංහයා නරියට කියනවා තමුසේ මට කෑම එකක් හොයාගෙන එන්න ඕන නැත්තම් මං තමුසේව කනවා කියලා. නරිය කියන්නේ කපටි චරිතයන්නේ. නරිය බය වෙලා ඕක ගිහිල්ලා බූරුවෙක්ට කියනවා සිංහයා ඔයාට ආරාධනා කරා ඔයාට සිංහාසනේ දීලා ඔයාව රජෙක් කරන්න කියලා. බූරුව එක්කන් එනවා නරියා. බූරුව ගියපු ගමන් සිංහයා කඩා පැනලා කන් දෙක අල්ලලා ඇදලා ගන්නවා. බූරුව බය දුවලා යනවා. ගිහලා හම්බෙනව නරියව. නරියට කියනවා ඇයි තමුසේ මට බොරු කිව්වේ? සිංහයා මාව කෑවනේ කියලා. නරිය අනිත් පැත්තට කියනවා නෑ නෑ ඔය කන් දෙක කැඩුවේ ඔයාට ඔටුන්න දාන්න ලේසි වෙන්න. නරිය කියනවා ඔය ආයේ යන්න ගියොත් ඔයාට අනිවාර්යෙන් රජකම ගන්න පුළුවන් කියලා. බූරුව කියන්නේ බූරුවනේ. ආයේ ගියපු ගමන් මෙන්න අල්ල ගන්නවා සිංහයා නැට්ටින්. ඒ පාරත් බූරුව බය වෙලා දුවනවා. දුවලා ආයෙත් හම්බෙනව නරියව. ඔබ මට ආයෙත් බොරු කරා. නරිය අනිත් පැත්තට කියනවා නෑ නෑ නැට්ට කැඩුවේ ඔයාට සිංහාසනේ වාඩි වෙන්න ලේසි වෙන්න. ආයෙත් යවනවා බූරුවව. ඒ වෙලාවේ බූරුවව මරලා දානවා. ඊට පස්සේ නරිය ගෙනල්ලා දෙනවා ඒ බූරුවගේ තියෙන අවයව ටික සිංහයට. හැබැයි සිංහයා අනවා එක දෙයක් නෑ මෙතන මොලේ නෑනේ. නරිය කියනවා මොලේ තිබ්බනම් කන කඩපු වෙලාවේ දුවනවා කියලා. මොලේ තිබ්බේ නැති හින්දානේ උ දෙවෙනි පාර්ටත් ඇවිල්ලා බැලු තුන්වෙනි පාර්ට ගියාමනේ මරුනේ. ඒ හා සමානයි ජීවිතේ හම්බෙන එක කට්ටිය. අපි දකින හොඳයි කියලා හිතන හැමෝම හොඳ නැහැ. ඒ වගේම අපි නරකයි කියලා දකින හැමෝම නරකත් නැහැ. ඇසුරු කරන්න හැබැයි හැමෝම විශ්වාස කරන්න එපා.